සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සියලුම දෙනාට. ඉතින් සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙන්න ආසන්න වෙනකොට අපේ පරිසරයේ බොහෝ වෙනස් වීම් සිද්ධ වෙනවා. කොහාගේ කෑ ගැසීම, කජු ගස්වල මල් පිපෙනවා, එරබදු මල් පිපෙනවා. නමුත් ඇත්තටම එරබදු ගස්වල මල් පිපිලා තියෙනවා ඔබ දැක්කද? මම නම් ඒ වගේ දර්ශනයක් මෑත කාලේ පුරාවටම දැක්කේ නැහැ. ඉතින් ඒකට හේතුව තමයි එරබදු ශාකය ශ්‍රී ලංකාවේ වඳවීමේ තර්ජනයට ලක් වෙච්ච ශාකයක් විදියට හඳුනාගෙන තියෙනවා. නමුත් අතීතයේදී නම් අපේ මිනිස්සු තමන්ගේ ගෙදර පිටවැටට එරබදු ගහක් හිටව ගන්න අමතක කරේ නැහැ. නමුත් වර්තමානයේ වෙනකොට කම්බි වැටවල් ඉදි කළා, තාප්ප ඉදි කළා. ඒක නිසා මේ එරබදු ගස්, මුරුංග ගස් ගොඩක්ම දකින්න ලැබෙනවා අඩුයි. ඇත්තටම අපේ මිනිස්සු තමන්ගේ පිටවැටට එරබදු ගහක් හිටව ගත්තේ මේ එරබදු මල් පිපෙන නිසාම නෙමෙයි. එයාලා පුරුදු වෙලා හිටියා මාසෙකට සැරයක් දෙකක් මේ එරබදු කොළ මැල්ලුමක් තමන්ගේ ආහාරයට එකතු කරගන්න. මොකද යාලා පණු බෙහෙත් බිව්වේ නැහැ. පණු රෝග වළක්ව ගත්තේ මේ එරබදු කොළ වලින්. ඉතින් වර්තමානයේ කියලත් ඒකේ වෙනසක් නැහැ. අපිටත් අපේ ආහාර වේලට මාසෙකට සැරයක් දෙකක් හරි එරබදු කොළ මැල්ලුමක් එකතු කරගන්න පුළුවන් නම් පණු බෙහෙත් බොන්න ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ සිංහල අවුරුද්දේ වැඩැල්ලීමේ චාරිත්‍රයට අපි බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ පැලයක් හිටවන්න. ඒක බොහොම හොඳ චාරිත්‍රයක්. මම නම් හිතන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ තියෙන චාරිත්‍ර අතර වටිනාම චාරිත්‍රය තමයි ඒක. නමුත් අපි බොහෝ වෙලාවට කරන්නේ අපේ ගෙවත්තේ අවුරුදු නැකතට පැලයක් හිටව ගන්න එක. ඉතින් ඒ නිසා මම හිතුවා මේ අවුරුද්දේ ගෙවත්තේ පැලයක් හිටව ගන්න ගමන්ම ඕන කෙනෙකුට ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදියට එරබදු ගස් කිහිපයක් හිටව ගන්න. මොකද එතකොට අනාගතේ අපිට එරබදු කොළ ටිකක් කැමට ගන්න ලැබේවි. ඒ වගේම එරබදු මල් දකින්නත් ලැබේවි. ඉතින් ඇත්තටම එරබදු ගහක් හොයාගන්න මටත් ගොඩක් අමාරු වුණා. අපේ ගමෙත් එකම තැනක විතරයි එරබදු ගහක් තිබුණේ. මම එතනින් අත්තක් කඩාගෙන ඇවිල්ලා පැල 3ක් හදාගත්තා. ඇත්තට මේක අතු පැල වෙන්නේ. මේ ඔබ දකින පැලේ නම් මං ලොකු කාලයක් පෝච්චිය තියෙන්න ඇරලා තමයි මෙතෙන්ට පරිස්සමට ගලවලා අරගෙන ආවේ. ඒ වගේම මේක බොහොම පරිස්සමෙන් ගන්න ඕන. මේකේ කටු සහිත කඳක් තමයි තියෙන්නේ. ඉතින් මං හිතනවා අපිට ලබන අවුරුද්දේ එරබදු මල් දකින්න ලැබේවි. ඉතින් ඒ වගේම කියන්න ඕනේ ලස්සන රටක් සුවපත් ජීවිතයක් උදා කර ගැනීම වෙනුවෙන් එක් මාසයකට එක් පැලයක් මහ පොළොවට යන තේමාව යටතේ මාගේ YouTube නාලිකාව මගින් ඔබ වෙත ගෙනෙන වැඩසටහන් මාලාවේ අප්‍රේල් මාසයට අදාළ වැඩසටහන තමයි මේ විදියට ඔබ වෙත ගෙනාවේ. ඉතින් මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා ඔබත් මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ වැඩ අල්ලන නැකතට පැලයක් හිටවුවනම් ඒ පැලේ නම හරි ෆොටෝ එකක් හරි කමෙන්ට් කරන්න කියලා. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. බොහොම ස්තුතියි.